සිහිය සුන්ව මිය යාමට සිදු වූ මා නිරතුරු දැන් ප්‍රගුණ කරන නිවනම වේවා යන ප්‍රාර්ථනාවේ අනුව මට මාර්ගඵලය ලබාගත හැකි වේද නැතෝ සියලු අපේක්ෂා තුන් වී දුගතියට ඇදී යයිද කියලා ඉතින් මෙහෙම අදහස් වෙනවා. ඒ මොකද මේ යථාර්ථයේ මේ නිවන් මාර්ග කියලා දැනගත්තාට නිවන් මාර්ගයේ ප්‍රතිඵලය ලැබෙන හැටි දකින්නේ නැහැ. දැන් අර කවදාවක මහා නාම සාක්‍ය කුමාරයා සෝවාන් ඵලයටපත් වෙලා හිටපු කෙනෙක්. නව බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීනි ඔබ වහන්සේගෙන් අහක් වෙලා මේ අත්හලේ මේ ආදී වශයෙන් මේ කඩමණ්ඩි වල ඒවැත් මගේ මේ කටයුතු වල ඉදිලා ඉන්න වෙලාවට මට ඇති වෙන අදහස් දැක්කහම මොකද මිනිසුන්ට බයිනවා අවවාද කරන්න වෙනවා වගේ ප්‍රශ්න දෙනවා තමන්ගේ සේවකයින්ද ඒ වගේ ලාට මම්මලු අපායයිද කියලා මට බය හිතෙනවා කියලා ඒ සෝවාන් ඵලයටපත් වෙලාට මහා නාම කුමාරයා බුදුරජාණන් වහන්සේට කිව්වා මහා නාම බය වෙන්න එපා ඔබට එතෙන්ටපත් වෙන්න හේතු නැහැ කියලා තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ අනුශාසනාව කළාම සඳහන් වෙනවා හේතු ඇතුව ඉතින් අන්න ඒ වගේ ඉතින් මේ ධර්ම අවබෝධයක් ලැබුණත් මේ සැකේ නැති වෙන්නේ නැහැ මේක නෙමෙයි මේ කියන්නේ ධර්මයේ කියන සැකේ එකක් අසල කමනේ ගැන දකින්න අනාවරණ ඥානයක් ඇති බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ සෝවාන් පුද්ගලයා ගමන කවදාත් ආපහු වෙන්නේ නැහැ ඒකාන්තයෙන් නිවන කරාම යනවා කියලා පින්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් මිසක් ඒකේ සෝවාන් පුද්ගලයා දන්නේ නැහැ ඇත්ත වශයෙන්ම මම නිවනින් කෙලවරක තත්ත්වයටපත් වෙච්ච පුද්ගලයෙක් ඒකාන්ත වෙලා ඉවරද කියලා ඒක දකින්නේ ඒක බුද්ධ දේශනාවක් දේශනාව අනුවයි දකින්නේ නමුත් මේක කවදාත් වෙනස් වෙන්නේ නැහැ මේ සිහිසුන්ව මිය ගියා කියන වචනේ කවදාත් මේ සිහිසුන් වෙනවා කියන කාරණේ ආර්ය බුද්ධිලයකට වෙන්න හේතු නැහැ මේ මක්ලියේ කයෙන් අනික් අයට වෙන්න පුළුවන් සිහිසුන් වෙලා ඉන්නවා වගේ කතා කරනවා නමුත් එයාගේ මානසිකත්වය සිහිසුන් වෙලා නැහැ අනික් ආත්මය ඔහු විසින් ගොඩනගලා තියෙන යම්කිසි පදාර්ථයක් ඇද්ද කෙලෙස් සංසිඳවා තියෙන ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවයේ සිහියෙන් හිටියා සිහිසුන් වෙලා හිටියා කොහොමද ඒක ඒ අනුවයි ඉදිරි ප්‍රතිඵලය හටගන්නේ දැන් ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා එක්තරා වහුනේ. සිහි නොකර ඉන්නකොට කොහොමද ඒකකින් ඒ පුද්ගලයා එතන ඉන්න බව දැනගන්නේ? කියලා මේ වහන. උන්වහන්සේ ඥානවන්තය උපමාවකින් කරුණු තේරුම් ගන්නවා කියලා උපමාවක් පෙන්නනවා. යම් කිසි මිනිසෙකගේ අතක් පයක් කපනවා. ඒ අතපය කැපුණාට පස්සේ මේ මිනිස්සයා අනේ මගේ අත නෑනේ අනේ මගේ පය නෑනේ කියලා ඉරන් හරි ඒක දකිනවා. ඉතින් ඔහු දැන් ටික කාලයක් ගෙනපස්සේ වෙන වැඩක යෙදෙනවා. ඔහු එක්ක නිදාගෙන ඉන්නවා. දැන් ওই වෙලාවට ඔහුට මගේ අත නෑ මගේ පය නෑ කියන අදහසක්වත් හිතක්වත් තියෙනවද කියලා අහනවා. එහෙම අදහසක් හිතක් ඒ වෙලාවේ නෑ. ඒ අදහස නැතිලා අත තියෙනවා. පය තියෙනවා. මොකද හිතෙන්නේ කියලා. ඒ ගැන ඊට පස්සේ හිතුවක් නැතත් නැති අත නෑවයි. නැති පය නෑවයි. හිතුවා කියන්නේ ඇති වෙන්නේ නැහැ. නැති වෙච්ච එක නැති බව පේනවා. නොහිතා හිටියත් නැති බය නැති වුණාම. අන්න ඒ වගේ. යම් කිසි ක්ලේශය සංසිඳී ගියා නම් සිහි කරලා බලනකොට ක්ලේශය සංසිඳුන බව පේනවා. ඒක සිහි නොකර හිටියත් සංසිඳිච්ච හැටි සංසිඳුනවා. එහෙනම් සංසිඳිච්ච ක්ලේශයකින් නැවත වාරයක් අධ්‍යාත්ම දුගතියට ගෙනියන්න බෑ. මොකද දුගතියට ගෙනියන කෙලෙස් සංසිඳිලා ඉවරයි සෝවාන් ඵලයත් එක්ක. ඒ කියන්නේ හිතුවක් නැතත් නිින්ද ගිහින් ඉඳලා මල මොන විදියෙම මල ඔයාලගේ සංසිද්ධිච්ච කෙලෙසෙන් යමක් ගෙනියනවා නම් හේතුව නැහැ දුගතියට ගෙනියන්න. ඒකවල දුක දුප්පත්තිය කොහොමවත් නෑ. හිතුවත් එකයි නැතත් එකයි නෑ. අන්න ඒකයි ස්වභාවය. මේ ධර්මාභෝධයක් ලබා ගන්න කෙනා කොයි විදිහටම මලා කිව්වා. ඔහුට එවඳු ආකාරයක දුගතියට හේතු නැති නිසා හේතුවෙන් හටගන්න ඵලය හටගන්න විදියක් නැති නව දුගතිය නිසා. ඔහුට එහෙම එකක් නෑ. ඉතුරු හරිය තියෙන දුගතිගාමී වෙන්න සංකාර නිසා. ඒ ජීවිතය ඉවර කරගත්තේ නැති නිසා ඊළඟ උප්පත්තිය ලැබෙනවා නම් ඊට අනුකූලව එහෙන් ඔබේ උප්පත්තිය සුගතියකට යනවා මිස දුගතියට යන්නේ නැහැ. ඔයින් ඉහර කියලා කාම ලෝකයටපත් වෙන කාම රාගයේ කිලවර කරගන්න හැට අනාගාමී ඵලයටපත් වුණා. කොහොම ඉඳලා මලා. ශරීරයේ බෝම්බයක් ගහගෙන ඉඳලා මලා. එයාට කවදාවත් කාම ලෝකෙ උපදින සංකාර නැහැ. එදා කාම ලෝකෙ උප්පත්තියක් උත් නැහැමයි. රූපාරූපතාව ඉවර කර නැති නිසා ඒවට ගැලපෙන උප්පත්තියක් උත් ලැබෙනවා. රූපරාග මාන උත්සාහ විද්‍යාව කියන්නේ මේ ටිකත් අරිහත් ඵලයෙන් සම්සිද්ධාගෙන උන්වහන්සේ මොන විදිහෙන් කෙලවර කළා ජීවිතේ. උන්වහන්සේට උපතක් නැහැමයි. අයි සිහිය ඇතුව මට දැන් උපතක් නැහැ කියන හිතන මැරෙන්න අවශ්‍ය නැහැ. කෙලවර කරන්න අවශ්‍ය නැහැ. හිතුවත් එකයි නැතත් එකයි නෑ. අන්න ඒකයි ක්‍රමය. එජය ගැන මොනවත් අපිට හිතන්න සැක හිතන්න දෙයක් නැහැ. සිහිසුන්ව මී කියන්නේ නැද්ද කියලා එහෙම එකක් හිතන්න දෙයක් නැහැ. සිහිසුන් වෙනවා කියන වචනේ ගන්නේ අපි මේ මස්ලේ කයත් එක්ක සම්බන්ධ කරලා. මස්ලේ කයේ ඉන්නා සිහි නැතුව හිටපු කෙනා මස්ලේ කය විදිහට කරොත් නැවත සිහි සත්‍යයේ ඉන්නේ.
මේකයි සීහි නැති කරලා තිබුණාත් අර බයිපාස් එකක්ම ආදී කරනකොට උඩ ඉඳන් බලා හිටියා කියනවා. මොකෙන්ද බලා හිටියේ? මේකයි ඔපරේෂන් කරනවා මෙහි කෑලි කපනවා. දැයින්නෙත් නැහැ සීහිත් නැහැ මේක. ඒ වුණාට යා බලා හිටියේ කොහෙන්ද මොකේද? අන්න අභ්‍යන්තරයේ තිබුණ සම්බන්ධය කර්ම චිත්ත ඍතු කියන විදිහට හටගත්ත සූක්ෂම කායිකත්වයට එක්ක සම්බන්ධ වෙච්ච හැටි තමයි ඒක කපන්න බෑ. ඒක යම් ගති ලක්ෂණයක් තියෙනවා නම් අවබෝධයක් එක්කලා ඒ චිත්ත ප්‍රසාදී යුක්ත නම් ඒ ප්‍රසාදී වෙනස් වෙන්නේ නැහැ. ඒකයි ඉවත් වෙනකොට මේ ප්‍රසාදයට අනුකූල පැවැත්ම පිටනවා මිසක් වෙන එකකට පිටන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ කවදා. ඒකයි කාරණේ මුල මේ ඒ අගපල්ලාභියට තී නැති කරන්න බෑ කිව්වේ ඒක. අන්‍ය පුද්ගලයන්ට එහෙම නෙවෙයි. දුගතියට හේතු වෙන්නා මානසිකත්වයක් ගොඩ නැගිලා තිබුණා නම් ඒක අත්හැරලා තිබුණේ නැත්නම්. අන්තිම මොකකදී ඔහුට සිහි කරගන්න බැරි විදිහේ තේරුම් ගන්න විනිශ්චයකට වහින්න බැරි විදිහේ මහා අකුලකට අවුලකට පැටලලා තමයි මැරෙන්නේ. අරමුණු වෙන්න පටන් ගන්නත් දුගතියට හේතු වෙන අරමුණු. ඒ වැඩි තේරුම් ගන්න පුළුවන්කමක් නැති. විසඳුමක් ගන්න පුළුවන්කමක් නැති. අනාථ වෙච්ච මානසිකත්වයකින් මැරෙන්නට පස්සේ ඔහුට සිහි කරගන්න හැකියාවක් නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. කර්ම ශක්තිය හැටියට අර උලකට අහුවිච්ච පරිණලාපත කරකවාගෙන ඕන විදිහට ගෙනියනවා. ඒ සත්‍යය ඇතින් ගෙනියනට දුගතියේ සූහ තැනකට දානවා. දන්නේ නැහැ නිච්චි නැහැ. අන්නේ සිටේ ස්වභාවය ඒක. ඒ දින් දුගතිගාමි පුද්ගලයාට ඇති වෙන මානසිකත්වය. ඒක තමයි අර තීනතෝ ක්‍රියාත්මක වෙන්නේ. මේ දුගතියට හේතු වෙන කරුණු විදහාර වේතකට අවතිහි ගන්නලා හිතා මානසිකත්වයක් උදා කරන්න බෑ මරණ මොහොතක. ඒකයි කාර්යය. අනිකායට වෙන්න පුළුවන් තීනතෝ ඉන්නවා කියන්නේ. අවත් මානසිකත්වයේ අභ්‍යන්තරේ මත 100කමයි. මේ මාර්ග ඵලයක් ගැන කතා කරන්නේ මේ මාර්ගය වඩනකොට වෙන්නේ කෙලෙස් එකින් එක සංසිඳී යන හැටි. කෙලෙස් යම්තරම සංසිඳුණාද ඒ මට්ටමට මාර්ගය වැඩිලා කියලා විතරක් හිතා ගන්න. ඒක මොන ඵලයේද කියලා අහන්න හොයන්න යන්න එපා. ඉවර නෑ කිය දැනගෙන ඉතුරු ඉවර නිකන් අප්‍රමාදව කටයුතු කරන්න බලන්න. අවසාන විච දවසක වෙන්නේ පෙරේතු මාර්ගය වැඩුවා. සංසිඳී යුතු සියලු කෙලෙස් සංසිඳිලා ඉවරයි. මීට වඩා තව සංසිඳවන්න කෙලෙසක් ඉතුරු වෙලා නෑ. සියල්ල පූර්ණයි මීට වඩා කරන්න දෙයක් නෑ කියලා දකින්න දවසක් එයි කවදා හරි. හැබැයි බොරුවට හැවටෙන්නේ නැතුව ඒ දවසේ එනකම් මනස 100න් තීරුම් බර සියුම් ක්ලේශයක් හරි තියෙනවා නම් ඒක අත්හැර ගැනීමට මාර්ගය වඩන්න පුරුදු කරගන්න. ඒකයි